ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා තියෙන්නේ සචින් මලින්දෝ YouTube නාලිකාවත් එක්ක. අද මම ඔයාලා එක්ක යන්නේ ලස්සන අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් අපි බලමුකෝ. දැනටමත් ඔයාලා වටපිටාව දකිද්දී මේ මොකක්ද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. वारम वाराम इरसाद देवी आतिन वाराम वारम वाराम मिहिकात देवी आतिन वाराम वारम वाराम सक्वल देवी आतिन वाराम वारम गोयाम के पुमट देवी आतिन वाराम. ඔය තියෙන අපේ දොළ පාර. හරි මන්ද මේ යන විස්තරය කියන්නම්කෝ. ඔය ඉස්සරහින් යන්නේ අම්මා. ඊට පස්සේ යන්නේ මගේ නැන්දලා දෙන්න. ඔය අතරට මාත් ඇයිද මේ තමයි ගෙවිලියෝ ටික. මාත් ඉතින් අද දවසට ගෙවිලියේ. පේනවනේ ලස්සන කඳු කරේ ලස්සන ගස් මේ හැමදේම පව කරන් කුඹුරු වෙල්ල ආයවත් පව කරන් යනකොට මට පුංචි ලස්සන මල් කැකුළු ටික පේන්න ගත්තා. මේ දෙන්නේ හීම්බෝ හිටියා. මේක බෙහෙත් වර්ගයක්. ඔය ඉන්නේ මම. මෙච්චර කාලයක් වීඩියෝ කළාට මම කවුද කියන එක ඔයාලා දැනන්නේ නැහැ. මේ තමයි මම. නැති. දැන් ඉතින් මාත් එක්ක ඇවිදින්න යන්න. මගේ අද්දගේ ඔයාලත් එක්ක බෙදා ගන්න. බලන්නකෝ. අද දවස හරිම ලස්සන දවසක්. ආසනෙ ඉන්න විපාටයි. ඔන්න ඉතින් දැන් අපි ආයෙත් යනවා. මම දැන් ඔයාලගේ කල්යන්නේ දොළ පාරකට. මෙන්න මේ දොළ පාරෙන් ගොඩ වෙලා තමයි අපේ කුඹුරට යන්න තියෙන්නේ. ඔය තියෙන ළමයි ඇන්කට් එක. මේකෙන් තමයි වහින කාලෙට කුඹුරු වැඩ කරද්දී මිනිස්සු වතුර ගන්න. ඔන්න දොළ පාරෙන් ගොඩ වෙලා නියරදිගේ අපි යනවා අපේ කුඹුරට. වැදගත්ම දේ තමයි මේ වෙද්දි හැම කුඹුරක්ම වැඩ කරලා ඉවරයි. අපේ කුඹුර විතරයි වැඩ කරන්න තියෙන්නේ. ඔය තියෙන දොළ පාර. කෙකටිය ගස් දෙපැත්තේ තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න යාළුවනේ දැන් අපි ලං වෙලා ඉන්නේ අපේ කුඹුරට. තව බොහොම චුට්ට දුරයි. ඔයාලට පේනවා ඇති අපේ කුඹුර විතරයි ගොයම් කරලා තියෙන්නේ. අනිත් හැම කුඹුරක්ම මේ වෙනකොට වැඩ කරලා ඉවරයි. බලන්නකෝ ලස්සන. හරිම ලස්සනයි. ඕන් එහෙනම් නමෝ විත්තියෙන් අපි ගොයම් කපන්නයි යන්නේ. මේ අය ගොයම් කපනවා දකිද්දී මට ලස්සන කවියක් මතක් වුණා. රන්දකතිගේ නිතිසර සේනවා රත්නාන් පාටින වටදිලි සේනවා මිනිතෝටු පිනි බිඳු ලෙස පාවෙනවා දුම්බර කීතේ අපි ගොයම් කපනවා. කොහොමද කපන ගොයම් මිටි වලට වෙලා එයා ලස්සනට එයාගේ කුරුමානම අල්ලන හැටි. මේ තමයි කොකා. බලන්නකෝ. හරියට කට්ටිය වෙන. මේ දවස්වල අවුව ටිකක් සරයි. සමහර විට හවසෙදි වහින්න පුළුවන්. ඒ නිසා එක දවසින්ම හැම වෙලක්ම ඉවර කරගන්න තමයි හැමෝම කල්පනාව. දැන් ගොයම් කපලා ඉවරයි. මේ ගොයම් පාගෙන. බලන්න පිදුරු කොළ අයින් වෙලා පුංචි ගියට විතරක් ඉතුරු වෙන අපෝරු. ගොයම් පාගල අවසානයේ මේ වී පෑන් කරනවා. වී පෑන් කරලා ඉවර වෙලා මේ වගේ ගෝණි වලට පුරවලා හිමින්
සැරේ ගෙදරට අරන් යනවා. ඔන්න ඔහොමයි අද දවසේ අපි ගොයම් කපලා ඉවර කළේ. මෙතනින් ගොයම් කපලා ඉවර වුණාට තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක මම ආයෙත් ඔයාලව හමු වෙන්න එනවා. එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න. ආදරේ මගේ යාළුවෝ හැමෝටම.